එදා ආපු දවසේ අම්මා හිටියේ නෑ. හිටියේ නෑ මහත්තයෝ මං කොළොන්න ගිහිල්ලා. ඔව් ඒකනේ. ඔව්. ඉතින් මොකෝ අපි ඉතින් ආධාර ටික දීලා ගියා. ලැබුණා මහත්තයෝ උද්භවත් වෙච්ච ආවේ. මහත්තයලාට ඒ අවුරුද්දට කන්න ඉතින් ඒව කෑවා මහත්තයෝ. කෑවනේ. මහත්තයලාට තව තවත් හරියන්න බුදු බවත් වෙන්න. අපි වගේ අහිංසක පවුලකට ඉතින් ජීවත් වෙන්නේ වගේ දෙයක්වත් දුන්නට කොච්චර ලොකු පිනක්ද. එච්චර තමයි ඉතින් මහත්තයෝ. ඔව්. ඉතින් අපේ රමණී වීරරත්න පින්වත් අම්මත් ඒ වගේම ශාමලී වීරරත්න පින්වත් දියණියගේ ශක්තිය ධෛර්යය මතින් තමයි මේ වගේ උතුම් පින්කමක්. ඒ ඔක්කොටම පින් ලැබෙන්න ඕන මහත්තයෝ. ඔව්. සියලුම දෙනාට මේකට සහභාගී වෙච්ච සියලුම දෙනාට පින් ලැබෙන්න බුදු බවත් වෙන්න ඕන. තව ඊට වැඩි කියන්න දෙයක් නැහැ ඉතින් මට. ඉතින් මේ අය ඇත්තටම ජීවත් වෙන ඉතාම දුෂ්කර ගෙදරක මේ ඔබට පේනවා ඇති. මේකත් රජයෙන් නේද හදලා දුන්නේ? ඔව් රජයෙන් හදලා දුන්නේ. ඔව් රජයෙන් හදලා දුන්න එක. දැන් මේ කාලේ ජීවත් වෙන්නේ කොහොමද අම්මා? මේ කාලේ ඉතින් ජීවත් වෙන්න ගොඩක් අමාරුයි මහත්තයෝ. ඉතින් ඔය යන්තම් ජීවත් වෙනවා. අර පොඩි පුතා තමයි ඔක්කොම පවුල නඩත්තු කරගන්නේ. පොඩි කෙනෙක් ඉන්නවා බාල පුතේ. හා. මේ අතාව. ඒ අයලත් ඔක්කොම ආබාධිත දරුවෝ දෙන්නෙක් නේද? එක්කෙනෙක් නෝන අතහැරලා ගිහිල්ලා නේද? මහා දුෂ්කර. එයාගේ මේ දරුවා මේ. ඔව් ඒකේ දරුවා තමයි මේ ඉන්නේ. එයාට දැන් තාත්තත් නැහැ අම්මත් නැහැ නේද අම්මා? තාත්තා නම් ඉන්න මහත්තයෝ තාත්තා හිටියත් ඉතින් තාත්තා නම් ඉන්න ඉතින් තාත්තා හිටියත් ඉතින් විතරම ගෙදරක නෑ. විතරම ගෙදරක නෑනේ නේ. ඔව්. ඉතින් ඒ හැම දුකක්ම විඳ දරාගෙන තමයි මේ අම්මා මේ ගෙදර මහා සුක්ෂයක් වගේ ජීවිතේ ඔව් මහත්තයෝ. හරිම දුකක් විඳින්නේ අම්මනේ. දුකක් විඳින්න කියන්නේ මහත්තයෝ කියලා වැඩක් නෑ. මේ දරුවා මේ අදත් අර ලේ වගේ චෙක් කරන්න ගිහිල්ලා. මේ දැන් ගෙදරට ආව විතරයි මහත්තයෝ. ඔව්. මොකද තියෙන ලෙඩ වෙලාද දරුවා? ලෙඩ වෙලා කියන්නේ මහත්තයා අර මේ අතේ තුවාල වගේ ඇදලා ඒකට මේ බෙහෙත් දෙන්න එක්කන් ගියා. ඊට පස්සේ ලේ එකක් චෙක් කරන්න කිව්වා ડોක්ටර්. ඒ ගමන් ලේ එකක් චෙක් කරලා ගොඩාක් වේලා හිටියා මහත්තයෝ රිපෝට් එනකම්. ඊට පස්සේ දැන් තමයි ගෙදරට ආවේ. ඔව්. ඔබට පේනවා ඇති මේ අම්මා දැන් ඇඳුම් පවා ඉතාම ජීවිතේ ඔහම තමයි අම්මා. ඔබට කවදාවත් සැපක් නැති එකයි මට තියෙන එකම වේදනාව. සැපක් නම් විඳින්න ලැබෙයි කියලා මට හිතන්න අමාරුයි මහත්තයෝ. ඇයි අම්මා? හිතන්න අමාරුයි කියන්නේ මේගොල්ලෝ ඉතින් පොඩි කට්ටියත් එක්ක ජීවත් වෙනකොට ඉතින් හිතන්න අමාරුයි සැපක් විඳින්න ලැබෙයි කියලා. දැන් ඉතින් මගේ වයසත් ගිහිල්ලා. තව දුරටත් ඉතින් සැප විඳින්න කාලයක් නැහැ. දැන් අම්මගේ වයස කීයද? දැන් අවුරුදු 68ක් වෙනවා. 68ක්. ඔව්. මේ මහා කඳු වල බඩගාලා දැන් කකුල් අමාරුත් ඇති නේද අම්මා? ඔව් මහත්තයෝ. දැන් මේ හවසට ඉන්න බෑ මහත්තයෝ. හවස 4න් පස්සේ ඉතින් මේ කකුල් අරින් මේ සිද්දෙනවා. නිදාගෙන්න බෑ. ඒ වගේ තමයි ඉතින් ඔය සිද්දාලිපි අරින් මේක ගා තමයි. මටත් ඉතින් ඕක තියෙනවා. එළි වෙනකම් මහත්තයෝ සමහර වෙලාවට ඇහැල්ලා ඉන්නේ. ඔව්. මටත් ඒක තියෙනවා. මොකද දන්නවද අම්මා මේ මහා කඳු වල නැග්ගට පස්සේ රැයට හරි අමාරුයි ඉන්න. නිින්ද යන්නේ නැහැ. කකුල් අමාරු. ඉතින් ඒක තමයි. වැඩි දැන් මේ වැස්සට මේ දොළ පාරවල් අස්සෙන් කොහොමද අම්මා එන්නේ? එතන වැස්සක ලොකු දොළ පාරක් නෑ මහත්තයෝ අපිට එන්නේ. නෑ. වතුර සාමාන්‍යයෙන් පාරෙන් යනවනේ. ඔව් පාරෙන් සාමාන්‍යයෙන් වතුර යනවා. ওই බටාරියම කැඩිච්චන් තමයි මහත්තයෝ පාරෙන් වතුර යන්නේ නැත්තම් වතුරක් නැහැ. නෑනේ. ඔව්. ඒ වුණාත් ඉතින් දැන් කවුරු හරි ලෙඩ වුණාම අම්මා එක්කගෙන යන්නේ කොහොමද? ඔව් ලෙඩ වුණාම නම් එක්කගෙන යන්න බෑ මහත්තයෝ කාට හරි යන්න ගහලා තමයි මේගොල්ලෝ උස්සගෙන යන්නේ ලෙඩ වුණා. උස්සගෙන. කොහොම මොහොක තියලා දැන් පුටුවක වගේ. නම් ගොඩක් අමාරු වෙනවා මහත්තයෝ. ඉතින් එයා ගැන ගොඩක් බයෙන් ඉන්නේ. බයෙන් කියන්නේ උණ හැදුනත් හරි බයයි. හරි බයයි. ඔව්. ඒතර මේ ගමේ කට්ටිය එකතු කරගෙන යනවා. එකතු කරගෙන යනවා මහත්තයෝ. කර තියාගෙනද යන්නේ? ඔව්. කොහොම කර තියන් යන්නේ අම්මා? මේ උස්සගෙන යනවා මහත්තයෝ. උස්සන් යන්නේ. යන්න බෑනේ. අනිත් පුතාලා දෙන්න හිටියොත් ඒගොල්ලෝ එක්කන් යනවා. ඒගොල්ලෝ කවුරුවක්ම නැති වුණොත් මහත්තයෝ උඩහ ගෙදරකට අඬ ගහලා තමයි මෙයා පාර්ට ගන්න. ගන්නෙ. ඔව්. ඒ තරම් මහා දුෂ්කර ජීවිතයක් මේ අය ගත කරන්නේ නේද? කියලා වැඩක් නැහැ මහත්තයෝ ගැන නම්. ඔව්. අපිට පේනවා ඇති කොයිතරම් මේ දැන් අම්මගේ දරුවෝ කීයද? මගේ දරුවා 6 දෙනෙක් ඉන්නවා මහත්තයෝ. 6 දෙනෙක්? ඔව්. කාල 5 දෙනා එක දුවයි. ඒ දුව මොකෝ? මේ මහත්තයෝ යා තමයි ආබාධික මේ දෙන්නම. ඒ ආබාධිත කෙනෙක්. අනිත් එකනත් ආබාධිතයි. එතකොට 5 දෙනයි ගෙදර. ඔව් 5 දෙනයි දැන් ගෙදර ඉන්නේ මහත්තයෝ. මේ පුතයි මායි දුවයි අනිත් පුතයි 4 දෙනයි. 4 දෙනයි මෙයාත් එක්ක 5 දෙනයි. 5 දෙනයි. ඒ ඉතින් මෙයා කීය වසරද මේ පුංචි දියනේ? එක වසරේ මහත්තයෝ. එක වසරේ. මෙයාට මේ තාත්තා සලකනවද? ඔව් තාත්තා සලකනවා මහත්තයෝ. සලකනවා. ඔව් පුළුවන් හැටියට සලකනවා ඉතින්. කුලී වැඩ කරලා. ඔව්. තාත්තා පුළුවන් හැටියට සලකනවා මහත්තයෝ. බාප්පගෙන් තමයි සෑහෙන්න වියදම. වියදම. ඔව්. බාප්පා තමයි මෙයා ගැන බලන්නේ ගොඩක්. ගොඩක් බලන්නේ බාප්පා. දැන් අම්මගේ මහත්තයා ආවද ආයේ?
නෑ මහත්තයෝ ඊට පස්සේ ආවේ ආවේ නෑ. නෑ. කිසිම ආරංචියකුත් නෑ. නෑ මහත්තයෝ. මං ආරංචි කරන්නේත් නෑ ඉතින් මම. ඊයේ නෑ. හ්ම්. මේ ඉන්න විදිය හොඳයි. මේ ඉන්න විදිය හොඳයි මහත්තයෝ. ඈ? ගොඩක්ම හොඳයි මේ ඉන්න විදිය. නිදහසේ තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක නේද අම්මා? ඔව්. තව ආයි සසර දික් කරගන්න ඕනේ නෑ නේ. මහත්තයෝ පව් පුරවගෙන ඕනේ නෑ මහත්තයෝ. බැඳීම් වැඩියෙන් තියෙනවයි කියලා කියන්නේම සසර තව දික් වෙන එක. දික් වෙන එක. හ්ම්. ඊට වැඩිය හොඳයි මහත්තයෝ මේ ඔය ටීවී එකේ අර මේ බණපදයක් යනකොට ඒක අහගෙන හ්ම්. පන්සලකට ගිහිල්ලා පොයකට අර මේ පන්සලකට ගිහිල්ලා ඒ ජීවත් වෙන එක හොඳයි මහත්තයෝ. හ්ම්. සීල් සමාදන් වෙනවා අම්මා. සිල් සමාදන් වෙන්න ළඟ කියන්නේ නැහැ මහත්තයෝ මේ දරුවත් එක්ක බෑ. ආසාවක් තියෙනවා. ආසාව තියෙන මහත්තයෝ කරගෙන බෑ. කරගෙන නෑ මේ දරුවන්ගේ ජීවිත දිහා බලන්න එපානේ. ඔව්. මේ ආබාධිත දරුවෝනේ දැන් මෙයාලට වයස කීයක් විතර වෙනවද මේ දෙන්න? දැන් මහත්තයෝ මෙයාට වෙන 29. හරියට වෙන 31ක්. 31. ඔව්. 29යි 31යි. ඔව්. මෙයාලා ගෙදරමයි ඉන්නේ. ගෙදරමයි ඉන්නේ මහත්තයෝ. මේ දරුවෝ දෙන්නටත් ඉතින් කන්න දෙන්නේ පොඩි පුතා තමයි. ඔව්. ඔක්කොටම අපේ මේ පවුලම ආරක්ෂා කරගෙන යා. පොඩි එක්කෙනා බාලයා. බාලයා. හ්ම්. ඉතින් බාලයා නැති වුණා නම් ඔක්කොම ඉවරයි. ඔව් බාලයා හදිසියෙන් පවුල් පන්සල් වල ගියොත් මහත්තයෝ ඉතින් අපිට කර කියාගෙන දෙයක් නැති. ඉතින් අම්මලාට ඉඩම් කඩම් එහෙමත් නැහැ. ඉඩම් කඩන්නේ නැහැ මහත්තයෝ ඔන්න මේ චූටි ඩිංග තමයි තියෙන්නේ. බඳපු පුතාලා 3 දෙනෙකුට වෙන් කොල්ල දීලා තියෙන චුට්ටු චුට්ට. හ්ම්. ඔය තියෙන ඩිංග තමයි ඉඩමක් කඩමක් කියලා එකක් ඇත්තම නෑ මහත්තයෝ. ඇත්තම නැහැ. නෑ මෙන්න මේ තේ ඩිංග විතරයි මහත්තයෝ තියෙන්නේ. තේ ගස් ටිකක් තියෙන ඔච්චරයි නේ. ඔව්. හ්ම්. ඉතින් ඕම අම්මා දැන් කුලී වැඩකට මොකටවත් යන්නෙත් නෑ නැහැ. මහත්තයෝ කුලී වැඩකට යන්නේ කියන්නේ මේ දරුවා උදේට ඉස්කෝලේ එක්කන් ගියන් පස්සේ 12ට ඉස්කෝලේ යන්නකම් ඉස්කෝලේ ළඟ. ස්කෝල් ළඟ. ඔව්. හා. ඉඳලා ඉස්කෝලේ හරිච්චන් පස්සේ අරගෙන තමයි ගෙදර එන්නේ. හ්ම්. දෙසරයක් යන්න වියදම නෑ මහත්තයෝ. බස් වලට ගියත් දෙසරයකට වියදම නෑ. නේදම නැහැ. ඔව්. ඒ නිසා ඉතින් උදේට ගියන් පස්සේ ඉන්නවා. හ්ම්. ඉඳලා එක් කරගෙන තමයි එන්නේ. මේ වගේ අතිශය දුෂ්කර ජීවිත තමයි මිනිස්සු මේ ගම්මාන ඇතුලේ ගත කරන්නේ. දැන් ඇත්තටම නගරයේ මිනිස්සු වෑන් වලට දානවා, ඉස්කෝල් වෑන් වලට දානවා. ඒ ළමයි එනවා. අම්මලාට කිසි කරදරයක් නැහැ. ඔව්. හැබැයි අම්මාට තාමත් කරදරේ මහත්තයෝ. තාමත් කරදරේ. අවුරුදු 60 ගාණක් වෙනවා මේ අම්මට. ඔව්. ඒ බැඳපු පුතාගේ දරුවත් නඩත්තු කරන්න ඕන නේද? ඔව්. හරිම මේ ජීවිතේ පුදුමාකාර දුක්ඛිත ජීවිතේ. දුකක් මහත්තයෝ දුක. හ්ම්. මේක දුකක් නෙවෙයි කියලා මට හිතෙනවා මහත්තයෝ. ඇයි ඒ? මොකද ඉතින් දරුවෝ ටිකත් එක්කනේ මහත්තයෝ. දරුවෝ ටිකත් එක්කින්ද දුකක් කියලා හිතන්නෙත් නෑ මම. හ්ම්. දුකක් කියලා මම කොහොමවත් හිතන්නේ නෑ මහත්තයෝ. දරුවෝ ටික ඉන්නවනේ ළඟ ළඟ. ඔව්. ඒත් එක දරුවෙක් නෑ. එක දරුවෙක් ඈතක ඉන්නේ. හ්ම්. ඒ නිසා මහත්තයෝ ඒක ටිකක් කනගාටුව තියෙන හිතට. හ්ම්. ඒත් ඉතින් ඉඳලා හිටලා ඇවිල්ලා යනවා. ඒ නිසා ඉතින් දුකක් නෑ. සංසාරේ හැටි තමයි. ඔව්. සසර කියන්නේ මේක තමයි. ඔව් මහත්තයෝ. මිනිස්සු හිතනවා මහා සැපතක් කියලා. ඔව්. බැලුවා මහා දුක් ගොඩක තවත් එකතුවක්. අම්මලාට තව මොනවද අවශ්‍යතා තියෙන්නේ? මොකුත් දෙන්නේ මහත්තයෝ මහත්තයාට කරදර කරන්න නම් මට බෑ. 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 ඒයි. තවත් නම් කරදර කරන්න බෑ. අපි ගෙනල්ලා දීපුවා බුද්ධි වින්දා. බුදු බවත් වෙන්න. මුළු කාර්ය මණ්ඩලයටම බුදු බවත් වෙන්න ඕනේ. ඔව්. අපි ඉතින් ඒක බුද්ධි වින්දා අවුරුද්දට හ්ම්. පින්කිය ගියා තමයි ඉතින් ඒ කියන්නේ. කන බත් වේලක් ගානේ පින්කිය කියලා මේ මහත්තයෝ ගෑවා. ඔව් ඉතින් අපේ රමණී විරත් මැතිණියත් ඇගේ දිනේටත් මේ කුසල් සිත් තව තව වැඩියෙන් පරිත්‍යාග කරන්න තව තව වැඩියෙන් ඔවුන්ගේ ජීවිතවලට ශක්තියක් වෙන්න ලැබේවා කියලා මේ අහිංසක මිනිසු වෙනුවෙන් කරන මහා කැපකිරීමට හැබැයි මං ආපු දවසේ අර දරුවා ඒ මාළු ටික උස්සගෙන හරිම සතුටින් ගියා මම දැක්කා. මහත්තයෝ කිව්වා ගෙදරට එනකොට මහත්තයෝ මට මෙතනට ගොඩ වෙලා කිව්වා. අම්මේ හරි දාපම හතර ඇවිල්ලා බඩු ගෙනත් දීලා ගියා කියලා. ඔව්. ඉතින් මහත්තයෝ මම ගෙදරට ආවා. ඉතින් මට සතුටු වුණා හිතට. හිතට සතුටු වුණා මහත්තයලාට ඉතින් පින් කියලා මං ඉතින් ඒ ටික බාරගත්තා. බාරගත්තා. එහෙනම් එහෙම තමයි. හොඳයි අම්මා එහෙනම් ඈ. හොඳයි මහත්තයෝ බුදුබවත් මහත්තයලාට බුදුබවත් වෙන්න ඕනේ. තව තවත් මේ කාර්ය මණ්ඩලයට මේකට සහභාගී වෙන හැම දෙනෙකුටම බුදු බවත් වෙන්න ඕන. ජාති ජාතින් නිවන් දැක බුදුන් දකින්න ඕන. හොඳයි අම්මා. හොඳයි.